අදත් මගේ channel එකට සම්බන්ධ වෙන ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතරම ආයුබෝවන් කියලා මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද තීරණය කරා මම සහභාගී වුණ දේවස්ථානයකට කියන්නේ හැඩකාර බලකාර නම්බුකාර ගම්බාර සුදසුනියන් දිවිරාජෝත්තමයන්න් වහන්සේගේ එතුමා ජීවමානව වැඩ වාසය කරන්නා වූ කැබැලෑව පෞරාණික සූනියම් දේවාලයට ඔයගොල්ලොත් එක්කලම ඉලා ඒ පිළිබඳව පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් මේ ස්ථානය ගැන අපි කිව්වොත් මේ හරීම ලස්සන තැනක් පුදුම නිහඬියාවක් තියෙනවා. හරි පරිසරය හරීම සුන්දරයි. ඒ ඇතුළතත් හරීම ඒ දේවාල භූමිය ඒ විහාරමලු ඒ හරීම නිහඬියාවක් තියෙනවා. ඒ වගේම සූනියන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ඒ දෙවොල් ප්‍රදේශයට ඇතුල් වෙනකොට අපිට ඒ අපේ ඇඟට දැනෙනවා ඒ වරම් දරුවන්ට දැනෙනවා එතුමාගේ තියෙන ශක්තිය ඒ බලය කොච්චරක්ද කියලා. ඉතින් මේ ස්ථානයට අපි ඇයි යන්න ඕනේ? ඇත්තටම වරම් දරුවෙක් හැටියට ගත්තත් වරම් දරුවෙක් හැටියට ගත්තොත් මේ ස්ථානය අනිවාර්යයෙන්ම වැඳ පුදා ගත යුතු ස්ථානයක්. ඒකට හේතුව තමයි මේ ස්ථානයේදී තමයි අපිට භාෂා වරම්, මුඛ වරම්, ඒ වගේම යంత్ర මන්ත්‍ර වරම්, ඒ වගේම කැපුම් වරම්, කරණ මුණ්ඩ වරම් මාලාව මේ ආදී දේවල් අපිට ලබා ගන්න පුළුවන් වරම් දරුවන්ට ලබා ගන්න පුළුවන් ස්ථානයක් තමයි මේක. ඉතින් ඒ වගේම අනිකුත් අපි දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට පතන අනික් දරුවන්ටත් මේ ස්ථානයේ ඇතුළු වුණාම ඒ ශක්තිය ඒ ධෛර්යය ඒ සූනියන් දෙවි රාජෝත්තමයන් වගේ දේව පිහිට નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒකට ගිහිල්ලාම බලන්න ඕනේ පුතේ. ඉතින් අපි මේ දේවස්ථානයට ඇතුළු වෙන ස්ථානයේ ගැනම කතා කරොත් ඒ ස්ථානයේ ලොකුවට නාම පුවරුවක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ විහාරමල් ගෙදර විහාරගේ පාස් කරගෙන අපි එනවා. ඒ එනකොට අපිට ලස්සන බුදු කුටියක් බුදු ගෙයක් හම්බ වෙනවා. ඒකේ ඇතුලේ ලස්සන කැටයම් තියෙනවා. ඒ අඹ පුරූප තියෙනවා. ඒ පොඩි ඒ පන්සල මම ඒ බුදු ගේ මම උගලන්ට පෙන්눔 කරලා තියෙනවා. හරිම ලස්සනයි. එතකොට අපිට මේකේ තව තියෙනවා චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ලස්සන බෝමලුවක් තියෙනවා. නිහඬියාව රජ කරනවා ඒ පළාතේ. ඉතින් ඒකත් එක්ක හිතට දැනෙන සතුට සැනසුම හරිම මේ නිවිච්ච ගතියක් හිතට දැනෙනවා ඒ ස්ථානයේදී පුතේ. ඒක තමයි මේ ස්ථානයේ තියෙන කියන්නේ ආශ්චර්යය. ඒ ඇඟට දැනෙනවා, සිතට දැනෙනවා. ඒ දේවල් වල තියෙන නිහඬියාවේ තියෙන මේ නිහඬ සමහරක් තැන් නිහඬියාවක හරි මූසල තැන් තියෙන නෑ. මේක හරීම හිතට දැනෙන සහනයක් තමයි ඒ ස්ථානවල තියෙන්නේ. ඉතින් අපි ඉස්සලා බුදුන් වැඳලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳලා බෝමලුව ඒ নমස්කාරය කළා. ඒ පින් රැස් කරගෙන කුසල් රැස් කරගෙන එතනින් එහාදී අපි හැඩකාර බලකාර නම්බුකාර ගම්බාර සුද්දසුනියන් දිවරාජෝත්තමයන් වහන්සේ විරාජමානව වැඩවෙසෙන ඒ සූනියන් දෙවොල තියෙන භූමියට ඇතුල් වෙනවා. එතන අස්වැද්ගේ පිටේ එතුම මාර තේජාන්විතව ඉන්නවා. ඒ රූපය දකින ඕනෑම කෙනෙකුට තමුන්ගේ හිත අනේ මේ අපේ ගම්බාර දෙවියෝ නේද මෙතුමා නේද අපිට පිහිට වෙන්නේ කියන හැඟීම එතනදී දැනෙනවා දරුවනේ. ඉතින් එතන ඇතුළු වුණාට පස්සේ අපි ගෙනිච්ච ඒ පූජා භාණ්ඩ පුද පූජාවල් මල් පහන් හඳුන් කුරු පළතුරු මේ හැම දෙයක්ම ඒ ගම්බාර ලස්සනට අසුරලා ඒ ගම්බාර සුදුසුනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ නාමයට අපි කැප කරලා බාර කරලා අපේ ඉල්ලීම් එතුමාට අපි කරා. ඉල්ලීම් කරලා ඒ අපි රැස් කරගත්ත බුදුන් වැඳලා ඒ දහම් වැඳලා බෝධි වන්දනා කළා. රැස් කරගත්තේ කුසල් එතුමාටත් පින් අනුමෝදන් කරලා ඒ අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කළා දෙන්න. අපේ මේ වරම් ගමන තව සාර්ථක කළා දෙන්න. ලෝක සත්‍යයන්ට සිතක් ශාන්තියක් සිද්ධ කරන්න අපේ වරම් බල කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා ඉතින් ඒ රාජකාරිය එතනින් නිම කරා. ඉතින් එතන ඒ ස්ථානේ හරිම ලස්සනයි පුතේ. ඕගොල්ලන්ට ඉඩ ලැබෙන අවස්ථාවක ඔයගොල්ලෝ යන්න ගිහිල්ලා බලන්න මෙතනට.
ඔගොල්ලොන්ගේ වරම් මාලාවක් තියෙනයි අනිවාර්යයෙන්ම මං කියවනේ මේකට යා යුතු ගමනක් කියලා. ඒ වරම් ගමන සාර්ථක කළ දෙන සූනියම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සැදී පැහැදී ඉන්න ඕනෑම වෙලාවක. ඉතින් අනිකුත් දරුවන්ගේ දුක බලලා ඒගලන්ට ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු වෙනා වූ ආකාරයටත් වඩා එතුමා පිහිට වෙනවා කියලා කිව්වොත් ඒක තමයි නිවැරදි. ඉතින් දරුවනේ ඔයගොල්ලොන්ට මම තවත් දවසක හැම වෙන බලාපොරොත්තුෙන් අදට මේ වැඩසටහනින් සමුගන්නවා. ඔගොල්ලෝ සියලු දෙනාට 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාදය දේව පිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගම තිසරණ සරණයි කියලා මගේ මේ අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා.